අවසරයි සිටිනවා. මාතර දිස්ත්‍රික් සමිති සේවා සභාව සහකාර අධ්‍යක්ෂ ජයසේකර මහතාගේද සීනබාබු සම්මේලනයේ මහලේකම් කිසිදෙස් මහතාගේද යුනයිටඩ් ෆුඩ් සංගමයේ සභාපති සිද්ධාර්ථ දේවනාරායන මහතාගේද අනිකුත් සියලුම ආරාධනාවන්ට අවසරයි. ඇත්තටම අවුරුදු කටින් වූෂු පීඩාව කියන්නේ උච්චර වර්ග පීඩාවක් කියලා. නමුත් යහපත් දේවල් සමාජගත කරන්න නම් අනිවාර්යෙන් අපිට සිදු වෙනවා යම් කැපකිරීමක් කරන්න. ඉතින් අපේ සංගමය ඊට අවුරුදු ගානකට පෙර ඒ කැපකිරීම කරා. ඒ කැපකිරීම කරපු නිසා තමයි අද මේ වෙනකොට චේතනයි සංගමය මේ මට්ටමට තියෙන්නේ. ඇත්තටම මට මතකයි 2012 වර්ෂයේ මේ සංගමය ආරම්භ කරනකොට අපි ඇත්තටම සංගමය ආරම්භ කරේ චේතනයි කියන නමෙන් නෙමෙයි වූෂු ෆවුන්ඩේෂන් කියන නම. මේ සංගමය ආරම්භ කරද්දී මගේ ළඟ හිටියේ උඩා ළමයි. මට අවශ්‍ය වුණා නමුත් අපි යම් දෙයක් ගොඩනගලා සාකච්ඡා කරලා ගොඩනගන්න. ඉතින් මම හිතුවා අපිට වෙන විකල්පයක් නැහැ. මම අර ඉන්න අවුරුදු 13ක් වෙන ළමයි ටික මගේ උගසට ගෙන්නගෙන ඒ ළමයි එක්ක සංගමයක් පිළිගන්නවා. අවුරුදු 13ක් වෙන ළමයි. මම ඒ ළමයි එක්ක කතා කරා ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කරන්න කොහොමද? ඒ ළමයි දුක් තමන්ගේ තියෙන බුද්ධි මට්ටම අනුව නොයෙකුත් අදහස් දැක්කා. ඒ අපි 2012 වර්ෂයේ ඒ තාම පියවර 2019 වර්ෂයේ අපිට සාර්ථක කරගන්න පුළුවන්. අපි ඊළඟට චේතනයේ සංගමයේ පිළිවන්නේ 2015 වර්ෂයේ. 2015 වර්ෂයේ මගේ ළඟ ගොඩාක් ළමයි කියන්නේ අවුරුදු 15ක් වෙන අවුරුදු 15යි වයස සීමාවේ ළමයි මම එයාට අනුගුණ දුන්නා. සංගමයේ ලේකම්කම් ඊළඟ උපසභාපති භාණ්ඩාගාරික මේ වගේ තනතුරු දීලා චේන්ද්‍රයි සංගමයේ පිළිගන්නවා. සමහර නීතිමය පැත්තෙන් ගත්තොත් ඒක පිළිගැනීමක් නැතුව ඇති. නමුත් මට අවශ්‍ය වුණු උපාරි වැඩේ පටන් ගන්න. ඒ මොකද මුසු පීඩාව ඉස්සරහට ගෙනියන්න නම් ඒ වගේ කොටුවක් අවශ්‍යයි. ඉතින් චේන්ද්‍රයි සංගමය එදා පිළිගන්න වෙලාවේ අපි තීරණය කරා අපේ ක්ලබ් එකකින් තරගාවලියක් කරන්න. 2015 වසරේ තීරණය. නමුත් ඒ වෙනකොට අපි සතු සම්පත් තිබ්බේ නැහැ. අපි සතුව ළමයි හිටියේ නැහැ. ළමයි 30ක් 40ක් වගේ මේ මඩ ඇතුළේ අපි සතු. නමුත් අපි ඒ උත්සාහය ඒ ඉලක්කේ තියාගෙන එක දිගට වැඩ කරා. ඒ හිටපු ළමයි වැඩි හිටියවට පත් වුණා. ඒ ළමයි මේ දේ සාර්ථක කරගන්න උදව් කරන වසර අපවට 2023 වර්ෂයේ පත් වුණා. ඉතින් අපිට පුළුවන් වුණා අපේ පළවෙනි තරගාවලිය පවත්වන්න. දැන් අපි සත්‍යවත්. අනිත් සදා කරනවා මිනිසුරු ඒ වගේම උපදේශකවරු ඒ වගේ විශාල ශක්තියක් අපසතුතියි. නමුත් මේ සාර්ථකත දෙන්න අපි අර කැපකිරීම කරා. ඒක දුවේ පුතේ ඕගලන්ට මම කියන්නේ යම් දෙයක් අපිට සාර්ථක කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් අපි කැපකිරීමක් කරා. ඒ දේ සමාජ පිළිගන්න ඕනද? ඒ දේ සමාජ වෙලෙවල පිරිසක් පිටියම නොහිටිය. ඒ දේ හරිනම් ඒ දේ ඉවරදිනම් ඒ දේ අපි කරන්නේ. ඒක අනිවාර්යෙන් ඒ දේ සාර්ථක වෙනවා. මගේ කතාවට පරිබාහිරව මතයක් සඳහන් කරේ මම අදාළ මාතෘකාව දෙන්න. ඇත්තටම මේ තරගාවලියේ වටිනාකමක් ලබා දෙන්න. මේ තරගාවලිය සාර්ථක කරගන්න. ඕගොල්ලන්ගේ සහතිකයට වටිනාකමක් ලබා දෙන්න. මගේ මිත්‍රයෙක් වෙන යූසුෆ් කියන මගේ මිත්‍රය හරහා මට හම් වෙනවා අපේ ජයසේකර මහතා. මේ ජයසේකර මහතා හරහා අපිට පුළුවන් වුණා මේ තරගාවලියට වටිනාකම. ඕගොල්ලන්ට දෙන සාහිත්‍යික මතට වටිනාකමක් දෙන්න. මාතර ජාතික කර්ම සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂක පී.ඒ. ජයසේකර මහතා බුදුමාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඊළඟට මගේ නමට වටිනාකමක් දෙන්න. විශාල කැපකිරීමක් කරපු කෙනෙක්. නිකම්ම නිකන් මුසු ප්‍රදේශක රුසිකිය විතරක් තිබිච්ච නම දකුණු ආසියාතික
ඒ වගේම දකුණු පළාත් ඒ වගේ යම් යම් අනතුරු මගේ නමට පිටිපස්සෙන් එකතු කරන්න කැපවූ පුද්ගලෙක් ඉන්නවා. එතන එතුමා තමයි දකුණු පළාත් සම්මේලනයේ සභාපති, ජාතික වෘක්ෂ විසම් සභාවේ සභාපති, ශ්‍රී ලංකා වෘක්ෂ සම්මේලනයේ මහලේකම්, අන්තර්ජාතික වෘක්ෂ විසම් තරගදීරක කිසිරි සුසිංහ මහතා. ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මට මේ සිල්පේ හරියට විසියාකාරව ලබා දීලා මාව මේ තත්ත්වෙ ඉහළට යන්න මට දැනුම විසියාකාරව දුන්න ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මම මේ මොකද මතක් කරන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා යුනයිටඩ් සංඝයේ සභාපති හා ප්‍රධාන වෘක්ෂ උපදේශක, ශ්‍රී ලංකා පාසල් සංඝයේ පරිලත් උපදේශක, ජාතික වෘක්ෂ පුහුණුකම් සභාවේ දකුණු පළාත් සම්මානීකාරක, ජාතික වෘක්ෂ විසුරුපා තරගදීරක, චීනයේ වෘක්ෂ උපාධිධාරී ජ්‍යෙෂ්ඨ වෘක්ෂ උපදේශක සිද්ධාර්ථ දේවනාරක මහතාණන් ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපිට මේ දේ පාසල් පද්ධතිය තුළ සාර්ථකව කරගෙන යන්න විශාල කැපකිරීමක් කරනවා පුද්ගලයෝ ටිකක්. එතුමන්ලා මේ දේ ක්‍රීඩාව පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන්න අපිට සහයෝගය දැක්වෙන්නේ නැති වුණොත්, අවසර ලබා දෙන්නේ නැති වුණොත් අපිට මේ දේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ අතර පාසල් තුළ ඉන්න බුදුහල්පතිතුමන්ලා ඒ වගේම වෘක්ෂ විෂය පාඩ තමන්ට මෙදිනාව නැතුව මේ ක්‍රීඩාවෙන් වෙහෙසෙන පුද්ගලයෝ විදිහට දැන් මම දකිනවා. එතුමන්ලාව මම සාදරයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම තමයි අපේ මේ තරගාව ප්‍රධාන විසුරු ලෙස කටයුතු කරන ඒ වගේම ජාතික පුහුණුකරු, අන්තර්ජාතික වෘක්ෂ විසුරුපා තරගදීරක මාගේ මිත්‍ර ජීවන් මහතාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා වෘක්ෂ සම්මේලනයේ උපලේකම් නිර්මල මහතා, ඒ වගේම විධායක සභා නිලධාරී නිසාන්ත මහතා, ශ්‍රී ලංකා ජාතික වෘක්ෂ තේරීම් සභාවේ නුවන් සංජීව මහතා සාදරයෙන් නියමද පිළිගන්නවා. ඒ වගේම තමයි දෙමාපිය සංගමයේ සභාපති විදිහට කටයුතු කරන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ටෙලිසිනමා උද්‍යානයේ ස්ථාන භාර නිලධාරී, රුහුණු කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරී අධිකාචාර්ය හා ප්‍රවීණ ගී රසවින්දන දේශක උදය මහතාව මේ මොහොතේ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම දෙමාපිය සංගමයේ ලේකම් දෙවුන්දර මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය උහිඳුරුෂාන් මහතාව මේ මොහොතේ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ සංගමයේ ලේකම් ඒ වගේම සභාපතිතුමා සියලු නිලධාරී මණ්ඩල සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මට මේ දේ කරන්න මේ දේවල් ටික ඔයගොල්ලන්ට සේවය කරන්න මගේ අතපය හදලා හරියට හදලා මා උස්මහත් කරපු දෙමාපිය දෙපළවන් සාදරයෙන් මේ කරන්නේ. ඒ වගේ මාගේ නෑදෑයන් සහෝදරයන් ඒ සියලු දෙනා දෙමාපියන් කල්දරියන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පොතේ ඔයගොල්ලන්ගේ මේ ලස්සන තරගාවලියක් සූදානම් කරනවා. ඒ තරගාවලිය ලස්සන කරන්න තියෙන ඔයගොල්ලන් තමන්ට අදාළ ඉසව්ව විසියාකාරව ඉදිරිපත් කරලා ඒ තමන්ට හිමු වෙන ජය පරාජය විසියාකාර බින්දරාගෙන සාර්ථක තරගාවලියක් පවත්වන්න ඔබ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාණි වෙනවා.